මගේ ඕස්ට්‍රේලියාවේ තියෙන ඇපල් ලතු වලට බං පණුව අයින් කරන්නත් මැෂින් දාලා තිබ්බේ මම. උඹලා ඉතින් ඒව දන්නේ නැහැ හරිද? උඹලා අනිකේවා කියන්නේත් නැහැ. අනික ඔය අයිසෙක් නිව්ටන් කියන එකත් ඇවිල්ලා නිකන් මේ අපේ ඇපල් වත්තේ සෙල්ලම් දාපු නිසානේ ඕකටත් ඔය ඇපල් ගෙඩියකින් ගැහුවේ. යාකෝ උඹට කියන්නේ ඒ ඌට ඇපල් ගෙඩියෙන් ගහපු එක හොඳයි. නැත්තම් ඉස්සර බං ඇපල් ගස් උඩින් තමයි මේ බැඳලා තියෙන මචං රෙදි බැඳලා තියෙන්නේ. ඇයි ඒ? ඇපල් ගෙඩි මචං බිමට වැටෙන්නේ නැහැ. ඒ දවස්වල ගුරුත්වාකර්ෂණේ නැහැනේ. උඩට යන්නේ බං. ಈ වෙලාවට තමයි අරුවට ඔය ඇපල් ගෙඩියකින් ඔලුවට කැවුවා විතරයි ඌ ගුරුත්වාකර්ෂණය වාගත්ත ඊට පස්සේ මචං ඇපල් ගෙඩිය බිමට වැටෙනවා. උඹලාට කියන්නේ ඉස්සර මාර්දුකක් විදිහනේ. අනික ඔය මේ ඉස්සර දැන් වගේ ලංකාවේ මොකනද සෝරි මේ ලංකාවේ වගේ නෙවෙයි බං. අනික මේ ඕස්ට්‍රේලියාවේ කොහමත් මචං අර කඩේම තියෙන අහස ඒකින්ද ඌ අහස තියෙනවා උන් අල්ල ගන්නවා බං. ආන්නේමයි බං ඊට පස්සේ ඇපල් වල සීන් එක ගියේ ඕස්ට්‍රේලියාව අඩෝ මගේ තමයි බං තාමත් තියෙනවා. අක්කරම කෝටියක්. තමන්ගේ අක්කරම කෝටියක් කියන්නේ මම මේ හිටියට අඩෝ උඹලා දන්නේ නැහැ බං. උඹලට තීරුමක් නැහැ කියලා. අර උඹලා මගේ වටිනාකම දන්නේ නැතු ඉන්නේ. අන්න ඒකයි කියන්නේ. තීරුමක් නැහැනේ. අම්මට සිරි වටිනාකම උඩී තම්බ දෙනවා වගේ.